ආයිබෝවන් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මං හදන්නේ මාස්මෙලොස්. අපි බලමු එහෙනම් කොහොමද හදාගන්නේ කියලා. කඩේ විදිහටම මේක තියෙනවා. අපිට මේකට ඕනි වෙනවා සීනි ග්‍රෑම් 300ක්, කෝන් ෆ්ලවර්, ඒ වගේම ජෙලටින්, ආයේ කලරින්, ආයේ මද රස්නේ වතුර. දැන් අපි මේ ජෙලටින් ග්‍රෑම් 30 පැකට් එකක් ගන්නෙ. මේ ටිකට මද රස්නේ වතුර මේ සැහැඳි 5ක් විතර එකතු කරලා හොඳට දිය කරගන්න ඕනි. කැටි හැදෙන්නේ නැති වෙන්න. හොඳට පොඩි කරලා දිය කරගන්න. අපි දැන් අපේ සීනි එක උණු කරගන්න ඕනේ. ඔයාලා මේ විදිහට සීනි ග්‍රෑම් 300ක් දාලා ඒක වැහෙනකන් වතුර දාගන්න. අපි අපේ සීනි එක ගන්න ඕනේ නූල් ඇදෙන පදමටම. මේ වගේ සීනි පැණියක බුබුලු දාගෙන එනකොට අපි දිය කරගත්ත ජෙලටින් ටික මේකට දාලා කැටි ගැහෙන්නේ නැති වෙන්න දිය කරගන්න ඕනේ හොඳට. ඒ වගේම වැනිලා චුට්ටකුත් එකතු කරගන්න. මේ විදිහට ඔයාලා පැණියක හදලා සාමාන්‍යයෙන් විනාඩි 5ක් 6ක් විතර නිවෙන්න තියන්න. ඒකවල මේ විදිහට බෝල් එකකට දාලා හොඳින් බීට් කරගන්න ඕනේ. බීට් කරාම තමයි අර වතුර මේ පැණියකේ වතුර ගතිය ගිහිල්ලා මේ මාස්මෙලොස් එක ලස්සනට අර උඩට සොෆ්ට් වෙන්නේ. මම අද හදාගන්නේ පාට දෙකකින්. ඒක නිසා මම මේ වගේ ට්‍රේ එකට මේ ටික දාලා ඊට පස්සේ ආයි කලරින් එකතු කරලා මේක ඔයාලා අත ඉක්මන් කරලා කරගන්න ඕනේ. නැත්නම් පැණියක හයි වෙනවා. හොඳට බීට් කරලා සුදු පාට තට්ටු උඩින් ආයෙ මම මේ රෝස පාට තට්ටුවක් දානවා. ඉලෙක්ට්‍රික් බීටර් එකක් තියෙනවා නම් හොඳයි. එතකොට ඉක්මනට බීට් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් තැටි දෙකට දැම්මට පස්සේ මගේ මාස්මෙලොස් එක මේක පැය දෙකක් වගේ යනකොට ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ නැහැ. නිකම්ම බිම තිබ්බාම හයි වෙනවා. ඊට පස්සේ ඔයාලා කෝන් ෆ්ලවර් ටිකක් අරගෙන හොඳට මේකේ උඩින් මුත් ගාලා හිමීට ගලව ගන්න ඕනේ. ඔයාලා මේ තැටි දෙකට මේ බටර් ටිකක් දාලා දාන්න ඕනේ. එතකොට ඉක්මනට කැලවෙනවා. මේ තියෙන දැන් මගේ මාස්මෙලොස් එක. පිහියෙත් ඔයාලා කෝන් ෆ්ලවර් ටිකක් ගාලා කපන්න නැත්නම් ඇලෙනවා. මේකත් අර ජුජුස් හදන රෙසිපි එක වගේම තමයි ජුජුස් වලට අපි බීට් කරගන්නේ. ඒකයි මේකේ වෙනස. මේක නම් ලස්සනට ආව නේද බබා? ඒක ඔෆ් කරන්න බබා. මේ වගේ හැම කෑල්ලක්ම වෙන වෙනම අරගෙන හොඳට පිටි ටික තවර ගන්න. ඒකවල වැඩි පිටි ටික පිහදලා අපි මොකක් හරි භාජනයකට දාගන්න ඕනේ. මේ තියෙන්නේ මගේ මාස්මෙලොස් එක. ඔයාලත් හදලා බලන්න. කඩේ වගේම තියනවා සොෆ්ට් එකට. ඔයාලා බීට් කරගන්න හොඳින් බීට් කරගත්තම තමයි මේක සොෆ්ට් වගේ එන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.